හරි ගණන් 15ක ගෙදරට දීපු එකේ ගණන් 10 අපි පළවෙනි වීඩියෝ එකෙන් ඩිස්කස් කරේ. ඉතිරි ගණන් 10 ඩිස්කෂන් එක තමයි දැන් අපි දාන්නේ. ඒතර දැන් මේ අපි 11 වෙනි ගාණයෙන් පටන් ගන්නෙ. හරි බලන්න. 11 වෙනි ගාණය අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. sec වර්ග θ ඍණ tan වර්ග θ ධන tan θ බෙදීම sec θ සමානයි sin θ ධන cos θ කියලා. හරි. දැන් මෙතනින් තමයි අපි ගාන හදන්න පටන් ගන්නෙ. දැන් මේකෙත් අපි LHS වල පද වැඩි. එහෙනම් LHS පටන් ගන්නවා ගාන හදන්න. LHS සමානයි RHS කියලා. එහෙනම් LHS වල තියෙන ටික මුලින් ගත්තොත් sec වර්ග θ ඍණ tan වර්ග θ ධන tan θ බෙදීම sec θ කියලා තියෙනවා. දැන් මේ sec කියන එක මට ලියන්න පුළුවන් නේද? එක ධන tan වර්ග කියලා. එහෙම නැත්නම් tan වර්ග වෙනුවට ලියන්න පුළුවන් මොකක් කියලාද? sec වර්ග ඍණ 1යි කියලා. කැමති එකක් ලියන්න පුළුවන්. මම මේකට ලියනවා එක ධන tan වර්ග කියලා. එහෙනම් sec වර්ග වෙනුවට එක ධන tan වර්ග θ ලියනවා. ඊට පස්සේ ඍණ tan වර්ග θ එකකුත් තව තියෙනවා. තව තියෙනවා ධන tan θ. බෙදීම sec θ. මේ tan වර්ගෙට මේ tan වර්ගෙ මොකද්ද වෙන්නේ? කැපිලා යනවා. එතකොට අපිට එනවා එක ධන tan θ බෙදීම sec θ කියලා. හරිද? ඊට පස්සේ මම මේ පද දෙක වෙන වෙනම sec θ ගෙන් බෙදනවා. එතකොට එනවා 1 යට sec θ ධන tan θ බෙදීම sec θ කියලා. හරිද? 1 යට sec θ කියන්නේ cos θ. මම යා cos θ කියලා ලියා ගන්නවා. මේ sec θ తీර උඩට ගියපුවාම cos θ වෙනවා. ඒ වගේම මෙන්න මේ tan θ මම ලියනවා sin බෙදීම cos කියලා. sin θ බෙදීම cos θ. මේ cos θට මේ cos θට කැපිලා ගිහිල්ලා අපිට උත්තරේ එනවා cos θ ධන sin θ කියලා RHS වල උත්තරේ. හරිද? ඊගාවට 12 වෙනි ගානට ගියොත් 12 වෙනි ගානේ අපිට තියෙනවා මෙන්න මේ වගේ දෙයක්. 1 ඍණ 3යි cos θ ඍණ ලියන්න 12 1 ඍණ 3යි cos θ ඍණ 4යි cos වර්ග a බෙදීම sin වර්ග a සමානයි 1 ඍණ 4යි cos a බෙදීම 1 ඍණ cos a කියලා එනවා. හරිද? දැන් මේකෙත් එහෙනම් LHS ගන්නේ LHS වලින් පටන් ගන්නවා. LHS සමානයි RHS කියලා අරගෙන මම LHS වලින් ගාන හදන්න පටන් ගන්නවා. 1 ඍණ 3යි cos θ ඍණ 4යි cos වර්ග θ. මෙතනත් a එන්නේ θ නෙමෙයි. නම් මේ දෙක මම ඒ කරගන්නවා. a බෙදීම sin වර්ග a මොනවායි ගාන. හරිද? දැන් බලන්න උඩ තියෙන cos වලින් තියෙන වර්ග සමීකරණයක්. එහෙනම් මෙයාව අනිවාර්යෙන් සාධක දෙකකට කඩා ගන්න සිද්ධ වෙනවනේ. ඊගාවට යට cos වලින් තියෙන නිසා මේ sin වර්ග කියන එක මම ලියනවා 1 ඍණ cos වර්ග කියලා. දැන් මේ ඉර උඩ පදයේ සාධක දෙකකට කඩනකොට මේ ඇවිල්ලා තියෙන උත්තරේ 4යි cos a තියෙනවනේ ඍණ 4යි cos a. මෙතනට ඍණ උත්තරයක් මෙතනට ඇවිල්ලා තියෙන මොන උත්තරයක්ද? ධන උත්තරයක්. ඒ කියන්නේ මේ වර්ග පදේ ඍණ වෙලා තියෙනවා. ඊගාවට අනිත් එක ධන වෙලා තියෙනවා. හරිද? මෙහෙම බලන්නකෝ. දැන් මෙතනදී ගාන හදාගෙන යනකොට මෙතන ඍණ උත්තරයක් කියන්නේ අනිවාර්යෙන් මැදට තියෙන ඍණයි ධනයි නේද? මොකද මේ පදේනේ මම අගට ලියන්නේ. මෙතනට ඍණ 4යි cos a ඇවිල්ලා තියෙන නිසා මම මෙතන 4යි cos a කියන එක මෙතනට දානවා. මෙතනට දානවා cos a කියන එක. දැන් මේ දෙන්න ගුණ වුණාම ඍණ 4යි cos a එනවා. ඊගාවට මුල්ට එන්න ඕනේ 1නේ. නම් 1 හැදෙන්නේ අනිවාර්යෙන් 1 වරක් 1 කියලාමයි. බෙදීම මෙයාව ලියනවා 1 ඍණ cos වර්ගය කියලා. දැන් මෙයාට දාන්න පුළුවන් මොකද්ද? වර්ග දෙක අන්තරයක්. එහෙනම් එනවා 1 ඍණ 4යි cos a වතාවක් 1 ධන cos a බෙදීම මෙයාට වර්ග දෙක අන්තරය දාපුවාම 1 ඍණ cos a වතාවක් 1 ධන cos a කියලා එනවා. මේ පදේට මේ පදේ කැපිලා ගිහිල්ලා උත්තරේ එනවා 1 ඍණ 4යි cos a බෙදීම 1 ඍණ cos a කියලා RHS වල උත්තරේ. හරිද? ඔන්න අපේ 12 වෙනි ගාන.
ඊට පස්සේ 13 වෙනි ගානට ගියොත් 13 වෙනි ගානේ අපිට තියෙනවා 1 ඍණ 2යි cos වර්ග θ වතාවක් tan θ ධන cot θ සමානයි sin θ ඍණ cos θ වතාවක් sec θ ධන cosec θ කියලා. හරිද? දැන් මේකෙත් අපි LHS වලින් ගමු. LHS සමානයි RHS කියලා. LHS වලින් මම ගාන හදන්න පටන් ගන්නවා. එහෙනම් LHS වල තියෙනවා 1 ඍණ 2යි cos වර්ග θ වතාවක් tan θ ධන cot θ කියලා. හරිද? දැන් මෙතන ගාන හදාගෙන යනකොට අපිට කරන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ බලන්න. මෙතන ගාන හදනකොට අපිට කරන්න පුළුවන් දේවල්. හරිද? දැන් මෙතන මෙන්න මේ tan θ ධන cot θ කියන එක ඕනනම් ලියන්න පුළුවන් sin බෙදීම cos cos බෙදීම sin කියලා මේ දෙන්නම ලියා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඕනනම් අපිට එහෙම ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් වරහන් සුළු කරන්න පුළුවන්. වරහන් සුළු කරලා ආයෙත් සාධක වලට කඩන්න සිද්ධ වෙන නිසා මම එහෙම කරන්නේ නැහැ. මම මෙන්න මෙහෙම දෙයක් කරනවා මෙතන. හරිද? දැන් උත්තරේට sin cos තියෙනවනේ. එහෙනම් sin cos දෙකම හදා ගන්න ඕනේ හින්දා මම මෙතනින් ඒක හදන්න try එකක් දෙනවා. මෙන්න මේ වගේ. බලන්නකෝ. මෙයාව මම ලියනවා 2යි cos වර්ග θ කියන එක cos වර්ග θ දන cos වර්ග θ කියලා. හැබැයි ඍණ තියෙන නිසා ඍණ cos වර්ග θ ඍණ cos වර්ග θ. හරිද? බලන්න. 1 ඍණ cos වර්ග θ ඍණ cos වර්ග θ වතාවක් tan θ ධන cot θ ඒ විදිහටම තියාගන්නවා දැනට. හරිද? මෙන්න මේ එක cos එකක් මම ලියනවා 1 ඍණ sin වර්ග θ කියලා. එතකොට මට එනවා 1 ඍණ sin වර්ග θ ඍණ cos වර්ග θ වතාවක් tan θ ධන cot θ කියලා එතනින් එනවා. දැන් මොකද්ද බලන්න කරන්න පුළුවන් අපිට මෙතන. මෙතන වරහන් සුළු වුණාම ඍණ එක ධන එකත් එක්ක කැපිලා ඍණ sin වර්ග θ ඍණෙන් ගුණ වුණාම ධන sin වර්ග θ වෙනවා. එහෙනම් sin වර්ග θ ඍණ cos වර්ග θ කියලා ඔන්න එතනින් පදයක් හැදෙනවා. වතාවක් මෙතන මොකද්ද වෙන්නේ? දැන් අපි මේ tan cot කියන කට්ටිය sin cos වලින් ලියාගමු. මෙයාව ලියනවා මම sin θ බෙදීම cos θ ධන මේක ලියනවා cos θ බෙදීම sin θ කියලා. හරිද? දැන් බලන්න මෙතන තියෙන්නේ sin වර්ග ඍණ cos වර්ග කියලා පද දෙක වර්ගයක් මැදට ඍණ. එහෙනම් මෙයා වර්ග දෙක අන්තරයක් විදිහට ලියන්න පුළුවන්. sin θ ධන cos θ වතාවක් sin θ ඍණ cos θ කියලා. ඒ වගේම මෙතන පොදු හරයක් ගත්තොත් එහෙම sin cos කියලා මොකක්ද එන්නේ? sin θ cos θ කියලා පොදු හරයක් ගත්තොත් එහෙම මෙයා sin වර්ග θ වෙනවා. මෙයා cos වර්ග θ වෙනවා. sin වර්ග ධන cos වර්ග කියන්නේ කීයද? 1යි. එතකොට අපිට එනවා sin θ ධන cos θ. දැන් මෙයා එකක් වෙනවා කියන්නේ එක වතාවක් මේ පදේ යාමයි බෙදීම sin θ cos θ ඒ විදිහටම එනවා. එහෙනම් එතනින් එනවා අපිට sin θ ඍණ cos θ බෙදීම sin θ cos θ කියලා. දැන් වෙන වෙනම මේගොල්ලෝ බෙදුවොත් එහෙම sin θ cos θ ගෙන් sin θ ධන cos θ ගේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි උත්තරේට sin θ ඍණ cos θ නේ තියෙන්නේ. එහෙනම් මෙයා තියාගෙන මෙයාව මේකෙන් බෙදන්න. එතකොට අපිට එන්නේ sin θ බෙදීම sin θ cos θ ධන cos θ බෙදීම sin θ cos θ. මේක වතාවක් මේ පදේ මේ විදිහටම තියාගන්නවා. sin θ ඍණ cos θ. දැන් මෙතන එක sin θ එකක් කැපිලා යනවා. මෙතන cos θ එකක් කැපිලා යනවා. මේ එකයට cos θ ඉර උඩට යද්දි sec θ වෙනවා. ධන මේ ඉරයට sin θ උඩට යද්දි cosec θ වෙනවා. වතාවක් sin θ ඍණ cos θ කියන එක ඒ විදිහට වෙනවා. ඔන්න අපේ RHS වල උත්තරය ඔය විදිහට එනවා 13 වෙනි ගානේ. හරිද? ඊට පස්සේ 14 වෙනි ගානට ගියොත් 14 වෙනි ගානේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. 14 තියෙනවා sec 6යි a ඍණ tan 6යි a
සමානයි 1 ධන 3යි tan වර්ග a sec වර්ග a කියලා තියෙනවා. හරිද? දැන් අපි සාමාන්‍ය වර්ග වලින් උත්තරෙත් වර්ග වලින් තියෙන වර්ග වලින් ප්‍රකාශනනේ අපි දන්නේ. ඒ නිසා මම මෙයාලා වර්ග වලින් ලියා ගන්නවා මෙන්න මේ වගේ. දැන් මම LHS වලින් ගාන හදන්න පටන් ගන්නනේ. LHS වලින් පටන් අරගෙන මෙයාලා වර්ගපද විදිහට ලිව්වොත් sec වර්ග a ගේ ඝණය ඍණ tan වර්ග a ගේ ඝණය කියලා මෙයා ලියන්න පුළුවන් මේ දෙන්නම. මෙන්න මේ දේ මතක් කරලා බලන්න. අපිට තිබුණොත් a ඝණය ඍණ b ඝණය කියලා මෙයාව ලියන්න පුළුවන් අපිට a ඍණ b වතාවක් a වර්ග ධන ab ධන b වර්ග කියලා ලියන්න පුළුවන්. දැන් බලන්න මෙතන අපි නිකන් සුළු කරලා බලමු. මෙයා මෙයාගෙන් ගුණ වුණාම a ඝණය වෙනවා. මෙයා මෙයාගෙන් ගුණ වුණාම ධන a වර්ග b එනවා. මේ දෙක ගුණ වුණාම ධන ab වර්ග එනවා. ඊට පස්සේ ඍණ b ගෙන් ගුණ වුණාම ඍණ a වර්ග b මෙයා මෙයාගෙන් ගුණ වුණාම ඍණ ab වර්ග මෙයා මෙයාගෙන් ගුණ වුණාම ඍණ b ඝණය. දැන් මෙතන a වර්ග b ට a වර්ග b ab වර්ගයට ab වර්ග කැපිලා ඒ උත්තරේ විදිහටම එනවා. හරිද? එහෙනම් මම මෙන්න මේ ප්‍රකාශනයේ මේ ගාන හදන්න පාවිච්චි කරනවා. දැන් මෙතන a වෙනුවට sec වර්ග b වෙනුවට tan වර්ග තමයි තියෙන්නේ. එහෙනම් ওই දෙක අපි ආදේශ කරගෙන ගියොත් බලන්න මෙතනින් අපිට ගන්න පුළුවන් එහෙනම් sec වර්ග a ඍණ tan වර්ග a වතාවක් sec 4යි a මොකද sec වර්ගයේ වර්ගය කියන්නේ sec 4යි a ධන sec වර්ග a tan වර්ග a ධන b වර්ග කියන්නේ tan 4යි a කියලා එනවා. sec වර්ග ඍණ tan වර්ග කියන්නේ කීයද? 1යි. එහෙනම් මෙයා වෙනුවට 1යි කියලා දාපුවම මේ ටික විතරක් ඔන්න අපේ ඉතිරි වෙනවා. හරිද? මම මේ පදේ මුලින් ලියා ගන්න. එතකොට එතනින් අපිට එනවා sec වර්ග a tan වර්ග a ධන sec 4යි a ධන tan 4යි a. මෙයාටත් අපි අර කලින් දැම්මා වගේ කලින් ගානකත් මට මතකයි දැම්මා මෙහෙම දෙයක් කර හැකිනේ. a වර්ග ධන b වර්ග කියලා තියෙනවා නම් මෙයාව අපිට ලියන්න පුළුවන් නේද? a ඍණ b ගේ වර්ග ධන 2යි ab කියලා. මතකනේ මේ විදිහට a ධන b ගේ වර්ග කියලා ලියුවොත් ඍණ 2යි ab වෙනවා. ඍණ දෙකක් දාගෙන බෑ මොකද මෙතනට අපේ උත්තරේ 3ක් එන්න ඕනේ. ඒ නිසා ධන 2යි ab එන එක තමයි දාගන්නේ. හරිද? මේක බලාගන්න අර කලින් වීඩියෝ එකේ මේක දැම්මා මම. එහෙනම් මේක මෙතනට ආදේශ කරොත් එහෙම බලන්න අපිට එනවා sec වර්ග a tan වර්ග a ධන මෙතන දැන් අපෙන් එන්නේ sec වර්ගයි tan වර්ගයි වර්ග විදියනේ. එහෙනම් එතනින් එනවා අපිට sec වර්ග a ඍණ tan වර්ග a ගේ වර්ග ධන 2යි sec වර්ග a tan වර්ගය කියලා එතනින් හැදෙනවා. දැන් මෙයා වෙනුවටත් 1යි කියලා දාන්න පුළුවන්. මේකයි මේකයි එකතු වුණාම 3යි sec වර්ගයේ tan වර්ගයේ එනවා. එහෙනම් 1 ධන 3යි sec වර්ග a tan වර්ග a කියලා අපේ RHS වල උත්තරේ ওই විදිහට එනවා. හරිද? ඕක තමයි අපේ 14 වෙනි ගාන. මේකේ මෙන්න මේ පොයින්ට් ටික මතක තියාගන්න ඕනේ. මේ වගේ ඒවා ගණන් හදනකොට පාවිච්චි වෙනවා. හරිද? ඊට පස්සේ අන්තිම ගාන මේ 15 වෙනි ගාන බලන්න. වෙනි ගානේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. 15 තියෙනවා sec theta ඍණ cos theta වතාවක් cosec theta ඍණ sin theta සමානයි tan theta බෙදීම 1 ධන tan වර්ග theta කියලා. හරිද? දැන් මේකේ මම LHS වලින් ගාන හදන්න පටන් ගන්නවා. නම් LHS සමානයි RHS කියලා ගන්නවා. LHS වල පද වැඩි හින්දා මම LHS වලින් ගාන හදනවා. නම් LHS සමානයි sec theta ඍණ cos theta වතාවක් cosec theta ඍණ sin theta කියලා තියෙනවා. මම මුලින්ම මෙතන වරහන් සුළු කරගන්නම්. වරහන් සුළු කරගත්තම මෙතනින් අපිට එනවා මෙයා මෙයාගෙන් ගුණ වුණාම අපිට එතනින් හැදෙනවා මොකක් කියලාද? sec theta වතාවක් cosec theta කියලා එතනින් එනවා. ඊගාට sec theta ඍණ sin theta කින් ගුණ වුණාම
sin θ වතාවක් sec θ කියලා එනවා. ඊළඟට මේ දෙන්න ගුණ වුණාම ඍණ cos θ වතාවක් cosec θ මේ දෙන්න ගුණ වුණාම ධන sin θ cos θ කියලා එනවා. හරිද? දැන් මොකද්ද කරන්න පුළුවන් අපිට මෙතනින් මේගොල්ලොන් අපිට sin cos වලින් ලියා ගන්න පුළුවන්. එහෙනම් මෙයා එනවා 1යට sin θ බෙදීම cos θ. මොකද cosec කියන්නේ 1යට sin, sec කියන්නේ 1යට cos. ඍණ මෙයාවත් ඒ විදිහට ලියපුවාම sin θ බෙදීම cos θ වෙනවා. මොකද sec කියන එක විතරයි ඒ විදිහට හැදෙන්නේ. ඍණ මෙතන එනවා cos θ බෙදීම cos sin θ කියලා. මොකද cosec කිරියට කියලාම sin වෙනවා. ධන මෙයා මේ විදිහටම එනවා sin θ cos θ. එයාගේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මොකද්ද අපිට කරන්න පුළුවන්? මෙතන මේ හැම එකේම මම sin θ cos θ පොදු හරයක් ගන්නවා. sin θ cos θ පොදු හරයක් ගත්තම මෙතනින් එනවා 1 ඍණ මෙතනින් හැදෙනවා මොකක් කියලාද? මේ පදේ සුළු වුණාම sin ගෙන් ගුණ වුණාම එතනින් එනවා sin වර්ග θ. මෙයා cos ගෙන් ගුණ වුණාම ඍණ cos වර්ග θ. මෙයා sin θ කියන cos θ කියන දෙකෙන්ම ගුණ වුණාම sin වර්ග θ cos වර්ග θ කියලා එතනින් හැදෙනවා. දැන් බලන්න මෙතන sin වර්ග cos වර්ග කියලා තියෙනවා දෙකම ඍණනේ. එහෙනම් ඍණක් එළියට ගත්තම sin වර්ග දාන cos වර්ග කියලා එනවා. එහෙනම් එතනින් එනවා 1 ඍණ sin වර්ග θ ධන cos වර්ග θ ආයි මෙතනින් තියෙනවා ධන sin වර්ග θ cos වර්ග θ බෙදීම යටින් තියෙනවා sin θ cos θ කියලා. මෙයාගේ එකයි එයා මේකත් එක්ක කැපිලා යනවා මෙතන ඍණ හින්දා. එහෙනම් අපේ ඉතිරි වෙනවා sin වර්ග θ cos වර්ග θ බෙදීම sin θ cos θ කියලා. හරිද? දැන් මේ තියෙන උත්තරේ හැටියට ඉර උඩ තියෙන්නේ tan θ එකක් නේ. දැන් මෙතන අපිට තව දෙයක් ගන්න පුළුවන්. මොකද්ද? sin θ එකක් cos θ එකකට මෙහෙම කපලා දාන්න පුළුවන්. එතකොට අවසාන ඉතිරි වෙන්නේ sin θ බෙදීම cos θ. sorry sin θ cos θ. sin θ cos θ කියලා ඉතිරි වෙනවා. දැන් ඉර උඩ තියෙන්නේ අපේ මොකක් කියලාද? tan θ කියලානේ. tan θ කියලා තියනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ sin cos ගෙන් බෙදෙන්න ඕනේ. එහෙනම් cos ගෙන් බෙදුණා නම් cos ගෙන්ම ගුණ කරන්නත් ඕනේ. එහෙනම් අපිට මෙයාව ලියන්න පුළුවන් මෙන්න මේ වගේ. sin θ වතාවක් cos θ වතාවක් cos θ බෙදීම cos θ. මේ sin cos ගෙන් බෙදුනම එයා අපිට ලියන්න පුළුවන් tan θ කියලා. තව තියෙනවා මොකද්ද? cos වර්ග θ. මේ cos වර්ග θ ඉර යටට ගියපුවාම tan θ බෙදීම sec වර්ග θ. sec වර්ග θ කොහොමද ලියන්න පුළුවන්? 1 ධන tan වර්ග θ කියලා ඔය විදිහට අපිට RHS වල උත්තරේ ගන්න පුළුවන්කම තියෙනවා. ඔය විදිහට තමයි අපේ 15 වෙනි ගාන හැදෙන්නේ. හරි. කලින් ගණන් 10ක් ඩිස්කස් කරා. ඊගාවට අනිත් ගණන් 5 දෙවෙනි වීඩියෝ එකෙන් ඩිස්කස් කරා. හරි. ගණන් ටික ගාන හදනකොට ගාන පොඩ ස්ටොප් කරලා ගාන හදලා ඊට පස්සේ ආයෙ ඩිස්කෂන් එක බලන්න.